හරි. ඊගාවට අපි යන්නේ YouTube සම්බන්ධව YouTube කරන්න බලාපොරොත්තු වෙන ඔබ සැලකිලිමත් විය යුතු අවධානය යොමු කළ යුතු තවත් වැදගත් කරුණු කීපයක් සම්බන්ධයෙන් YouTube Mindset. මේකට එන්න එපා. මේක සතියෙන් සල්ලි හොයන්න. ඔයාගේ මුදල් අවශ්‍යතාවයට ශනික විසඳුමක් විදිහට මේ YouTube කරන්න එන්න එපා. ඒක තේරුමක් නැහැ. එහෙම වුණොත් ඔයාලට මේක මග නතර කරන්න තමයි ආසාව ඇති වෙන්නේ. ඒකින්ද මේක සතියෙන් සල්ලි හොයන ක්‍රමයක් නෙවෙයි. මේක ඔයාගේ මහන්සියෙන් long term business එකක් කියලා හිතාගෙන කරන්න. හැම වෙලේම සල්ලි ගැන නොහිතා සමාජයට යමක් දෙන්න උත්සාහ කරන්න. එතකොට ඔයාලට හොඳ audience එකක් හැදිලා ඔයා හිතනට වඩා ඉක්මනින් ගමනක් යන්න පුළුවන්. හරි රයිට්. ඊළඟ එක තමයි හැමෝම පටන් ගන්නවා. නමුත් හරි ප්ලෑන් එකක් නැති නිසා අසාර්ථක වෙනවා. ගොඩක් අය ප්ලෑනින් නැහැ. කිසිම ප්ලෑන් එකක් නැහැ. ඉතින් මේ කොහොමද ප්ලෑන් කරන්න වගේ දේවල් අපි ඉස්සරහට කියලා දෙනවා. ඉතින් නැති ඉන්න අපේ SL දැනුම් සයුර SL කියන අපේ YouTube channel එකත් එක්ක. ඉතින් ප්ලෑන් එකක් ඇතුව වැඩේ පටන් ගන්න. මුලින් ප්ලෑන් කරන්න. ප්ලෑන් කරාට පස්සේ 50%ක් වැඩේ ඉවරයි. ඒකින්ද ඔයා හොඳට ප්ලෑන් කරලා channel එක පටන් ගන්න. එහෙම නැත්නම් අසාර්ථක වෙනවා. ඊළඟ එක තමයි consistency. ඒක තමයි වැදගත්ම කාරණේ. ඔයාට පුළුවන් වෙන්න ඕනි intermittently විටින් විට වීඩියෝ දාන්න සහ ඔයාගේ ඔඩියන්ස් එකේ වීඩියෝ අතර තියාගැනීමේ හැකියාව තියෙන්න ඕනි. එහෙම වුණොත් තමයි ඔයාට හොඳට උපයන්න පුළුවන්. ඒකින්ද අලුත් වීඩියෝ ඔයාගේ තෝරගන්න මාතෘකාව යටතේ දාන්න ඔයා හැම වෙලේම මහන්සි ගන්න ඕනි. කොහොමද කන්ටෙන්ට් එකක් හදන්නේ, කොහොමද මාතෘකාවක් තෝරගන්නේ, ඒවා අපි ඉස්සරහට වෙනම මොඩියුල් වලදී කතා කරනවා. ඉතින් ගොඩ කාලයක් යන්නේ නැහැ. ඉතින් අපේ channel එක subscribe කරලා තියාගන්න. එතකොට කොහොමද ඔයා consistently මේක කරන්නේ, ඒකට අවශ්‍ය තාක්ෂණය කොහොමද use කරන්නේ කියන එක පිළිබඳවත් මම පැහැදිලිව කියලා දෙනවා. ඉතින් channel එකත් එක්ක රැඳිලා ඉන්න කියලා මතක් කරනවා. ඊළඟට වැදගත් කාරණේ තමයි content is the key. ඔය හැම දෙයකටම වැදගත් වෙන්න ඔයාගේ channel එකේ තියෙන content එක මොකක් හරි හදලා දාන්න සූදානම් වෙන්න එපා. ඔයාගේ audience එක target කරන audience එකට වැදගත් වෙන හොඳ දෙයක් දෙන්න හැම වෙලේම උත්සාහ කරන්න. එහෙම වුණොත් ඔයාට හැම වෙලේම අනේ මගේ subscribe කරන්න කියලා කියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් කට්ටියට මේක වැදගත් නම් හැම වෙලේම ඒගොල්ලෝ අනිවාර්යෙන් ඔයාගේ channel එක එක්ක ඉන්නවා. ඉතින් ඒකින්ද content එක හරියට qualityයට සහ සමාජයට වැදගත් වෙන හොඳ දෙයක් දෙන්න හැම වෙලේම උත්සාහ කරන්න. මුදල් හෙවීම හෝ watch time ගාන සම්පූර්ණ කරන එක ගැන හිතන්නේ නැතුව හොඳම දේ දෙන්න උත්සාහ කරන්න. ඉතින් ඊළඟ කාරණය තමයි ඉවසීම ඉතා වැදගත්. මාස 6ක් 12ක් මහන්සියලා වැඩ කරන්න channel එක මොනටයිසේෂන් කරගන්නකම් ඊට පස්සේ ඔයාට මේ වීඩියෝ කිහිපයක් දාගත්තට පස්සේ මේක ඒ තරම් අමාරු වෙන්නේ නැහැ. මුල කාලේදී තමයි ඔයාට මහන්සියලා වැඩ කරන්න තියෙන්නේ. ඉතින් ඒ ටික මහන්සියලා වැඩ කරන්න කැපෙලා YouTube channel එකක් on කරගන්න මොනටයිසේෂන් on කරගන්න. ඒකේ වැදගත්කම මම ඉස්සරහට කතා කරනවා. හරි. දැන් මම කතා කරන්න යන්නේ ඇයි අදම ඔයා YouTube channel එකක් මොනටයිස් කරගන්න ඕනේ? ඇයි ඔයාගේ channel එක මොනටයිස් on කරගන්න ඕනේ හැකි ඉක්මනින්? හරි. එතකොට මේක 2011 12 වගේ කාලවලදී YouTube channel එකක් මොනටයිසේෂන් on කරගන්නවා කියන එක මහා ලොකු දෙයක් උනේ නැහැ. ඒ කාලේදී YouTube channel එකක් open කරලා Gmail එකක් හදලා YouTube channel එක හදලා ඊට පස්සේ ඒකට වීඩියෝ දෙක තුනක් දාලා දවස් දෙක තුනක් රන් වුණාට පස්සේ ඔයාලට පුළුවන් මොනටයිසේෂන් රික්වෙස්ට් කරන්න. 2011 12 වගේ කාලවලදී මගේ මතකයේ හැටියට. එතකොට ඒ කාලේදී ඕනම කෙනෙක්ට වීඩියෝ දෙක තුනක් දාලා මොනටයිසේෂන් on කරාට පස්සේ ඒකට වීඩියෝස් එනවා, ඇඩ්වර්ටයිස්මන්ට් එනවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් AdSense account එකක් හදලා ඒකට මේ channel එක link කරලා ආදායම් ලබන්න. ඉතින් එහෙම තත්ත්වයක් තමයි තිබුණේ. නමුත් එහෙම පහසුවට දුන්නට පස්සේ මිනිස්සු නිකන් කිසි වැඩකට නැති වීඩියෝස් දාන්න ගත්තා. ඉතින් මේවා හින්දා කම්පැනිස් කැමති උනේ නැහැ මේ ක්වොලිටි එක අඩු මිනිස්සු බලන්න අකමැති වීඩියෝස් මේ වලට එයාලගේ ඇඩ්වර්ටයිස්මන්ට් යනවට. ඒකින් හින්දා ඒ වගේ ආපු විරෝධයත් එක්ක මේ YouTube සමාගම එයාලගේ කොන්දේසි දැඩි කරන්න පටන් ගත්තා. ඉතින් එහෙම ස්ටෙප් බයි ස්ටෙප් ඒගොල්ලෝ අවුරුදු කීපයක් තුළ එයාලගේ කොන්දේසි වෙනස් කරා. කොන්දේසි වෙනස් කළා අද 20යි 25 වෙනකොට ඔන්න ඔයාලට කොන්දේසි කීපයක් දාලා තියෙනවා. මම ඉස්සල්ලා කතා කරා වගේ සබ්ස්ක්‍රයිබර්ස්ලා 1000ක්වත් ඉන්න ඕනි කියලා කොන්දේසියක් වැටුණා. ඊට පස්සේ මොකද වුනේ? watch time පැය 4000ක්වත් සම්පූර්ණ කරලා තියෙන channel එකක් වෙන්න ඕනි කියලා කොන්දේසියක් දැම්මා.
එතකොට එදා නිකම්ම මොනටයිසේෂන් ඔන් කරන්න තිබ්බ එකට අද ලොකු කොන්දේසි ගොඩක් වැටලා තියෙනවා. එහෙනම් ඔයා තවත් අවුරුදු 5ක් 10ක් බලන් හිටියොත් ඊට වඩා ලොකු කොන්දේසි තද වෙන්න පුළුවන්. එහෙම වුණොත් එහම ඔයාට YouTube channel එක මොනටයිසේෂන් ඔන් කරගන්නවා කියන එක හීනයක් වේවි. ඒකින්ද පුළුවන් තරම් ඉක්මනට අපි මේ වැඩේ කරගන්න උත්සාහ කරමු. ඉදිරියේදී quality content ප්‍රමාණය වැඩි වෙන්න ඒගොල්ලොන්ට අපේ තවත් මේ කොන්දේසි තද වෙන්න පුළුවන්. ඒකින්ද පුළුවන් තරම් ඉක්මනට YouTube channel එකක් මොනටයිසේෂන් ඔන් කරගන්න කියන එක මතක් කරනවා. ඉතින් ඒ සඳහා තමයි මේ අපි ඕගොල්ලන්ට අවශ්‍ය දැනුම ලබා දෙන්න කටයුතු කරන්නේ. ඉතින් මේ ගැනත් හිතන්න මොකද්ද? ඔයාට පොල්ලක්කරයක් ගන්න මේ වෙලාවේ සල්ලි නැතුව ඇති. අතේ සල්ලි නැතුව ඇති. හැබැයි ඔයාට පුළුවන් නම් නොමිලේම ඔයාගේ කියලා ව්‍යාපාරයක් පටන් ගන්න. නොමිලේම YouTube channel එකක් පටන් ගන්න. ඊට පස්සේ මොනටයිසේෂන් ඔන් කරගන්න. මේ දෙකම grow කරගත්තොත් මම කිව්වේ පොල්ලක්කරයක් අරන් grow කරත් එහෙම නැත්නම් YouTube channel එකක් හරියට grow කරත් මේ දෙකේ ලොකු වෙනසක් නෑ. ඔයාලට සමාන කාලෙදී සමාන ආදායම් හෝ ඊට වඩා වැඩි ආදායම් ලබන්න පුළුවන් YouTube channel එකකින්. ඒකින්ද හොඳට මතක තියාගන්න මේ අවස්ථාව ඔයාට නොමිලේ ලැබෙන අවස්ථාවක් YouTube channel එකක් පටන් ගන්න. ඉදිරියේදී මේක මුදල් ගෙවලා සමාහයට කරගන්න සිද්ධ වෙවි. ඉතින් ඒ අවස්ථාවට එනකන් ඉන්නේ නැතුව ඔයාට අදම පුළුවන් YouTube channel එකක් පටන් ගන්න. මේ කියන ඉක්මනට channel එක පටන් ගන්න යන්න එපා. හැබැයි දැනුම ලබාගෙන මම කියලා දෙන ක්‍රමවේදයට යන්න. හරි. ඒකින්ද අද ගිහින් Gmail එකක් හදලා මම YouTube channel එකක් හදනවා කියලා හදන්න යන්න එපා. ඔයා දන්නේ නැත්නම් ඔයා මේ පාඩම් ටිකට සවන් දීලා ඉවසීමේ මාසයක් එකමාරක් මේක බලන් ඉඳලා ඔයාට අවශ්‍ය කරුණු ටික මම කියනවා. ඒ කරුණු එකතු කරගෙන ඔයාගේ YouTube channel එක සාර්ථකව පටන් ගන්න ඉවසීමෙන් කටයුතු කරන්න කියලා මතක් කරනවා. ඊට පස්සේ අපි අද මොඩියුල් එකෙන් කතා කරා මොනවද YouTube කියන්නේ මොකද්ද? YouTube එකෙන් සල්ලි හොයන්න පුළුවන්ද? සල්ලි හොයන ක්‍රම මොනවද කියලා කතා කරා. ඊට පස්සේ එතකොට අපි කොහොමද මේකෙදි සැලකිලිමත් වෙන්න ඕනි කරුණු පිළිබඳව කතා කරා. ඉතින් ගොඩක් දේවල් අපි කතා කරා YouTube සම්බන්ධයෙන්. ඉතින් ඊළඟ මොඩියුල් එකේ මම ගේන්න බලාපොරොත්තු වෙන්නේ ඕගොල්ලන්ට වැදගත්ම දෙයක්. ඒ තමයි ඔයා YouTube channel එක පටන් ගන්නවා කියලා හිතුවට ඔයාට ඔළුවට එකපාරම එන දේ තමයි කොහොමද මොකද්ද මං කරන YouTube channel එක මොනවාද මට තියෙන හැකියාව මට මොකුත් හැකියාවක් නැහැනේ කොහොමද මම මාතෘකාවක් තෝරගන්නේ මෙන්න මේ වගේ ප්‍රශ්න කෝටියක් ඔළුවට එනවා. ඉතින් ඒකට උත්තරේ තමයි මම ඊළඟ වීඩියෝ එකකින් අරගෙන ඉන්න බලාපොරොත්තු වෙන්නේ කොහොමද ඔයාගේ තේමාව එහෙම නැත්නම් නිච් එක තෝරගන්නේ කියන කතාව. ඉතින් මේකත් හොඳට අවධානයෙන් යුතුව ඔයා ඉගෙන ගන්න ඕනි දෙයක්. ඉතින් ඒකින්ද channel එක subscribe කරලා තියාගෙන subscribe කරපු නැති අය like කරන්න comment කරන්න ඔයාගේ තියෙන ගැටලු. එතකොට අනිවාර්යයෙන් මම ඒකට reply video එකක් කරනවා. ඔයාගේ ප්‍රශ්න වලට උත්තර ලබා දෙන්න. ඉතින් මතක් කරනවා අපේ channel එක subscribe කරලා තියාගන්න. මොකද වැදගත් වීඩියෝ මාලාවක් ඊළඟට අපේ channel එක හරහා ඉස්සරහට එනවාට කිසිම හැකියාවක් නැහැ කියලා හිතෙනවා නම් මම ඔයාලට මතක් කරනවා ඉංග්‍රීසි ගුරුවරයෙක් ඉන්නවා නම් එයාට විද්‍යාව විෂයන් වල වීඩියෝස් දාන්න උනත් පුළුවන් කොහොමද ඒකට තාක්ෂණය භාවිතා කරන්න කියන එක මම පැහැදිලි කරනවා. ඒ කියන්නේ හැකියාවක් හෝ ස්කිල් නැහැ කියලා ඔයා දුක් වෙන්න එපා. අවශ්‍ය සියලු දැනුම මේ channel එක හරහා ලබා දෙනවා. රැඳිලා ඉන්න අලුත් දේවල් කොහොමද ඔයාගේ YouTube channel එක මොනටයිසේෂන් දක්වා අරගෙන යන්න අලුත් දේවල් එකතු කරගන්න කියන එක පියවරෙන් පියවර කියලා දෙනවා. ඉතින් එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙනකම් සියලු දෙනාටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.